ශුද්‍ර ජීවීන්ට ඍජුව පහර දීම හෝ ශුද්‍ර ජීවීන්ට ඍජුව පහර දීම හෝ කෙලින්ම ඇටැක් කරනවා කෙලින්ම ගිහලා පහර දෙනවා ඒක කෙලින්ම සෛලය මතට විෂ දෙනවා ඍජුව පහර දීම හෝ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බාධා සිදු කරයි ඒවනම් කැත වැඩ ඒවා කැත වැඩ කෑ ගහනවත් ඇති ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට බාධා සිදු කරයි දැක්ක කියනවා වගේ අන්නේ හරි මොකද කරන්නේ වගේ දේවල් ගල් ගැසීම් ලයිට් ඕෆ් කරන දොර අරිනවා මේවා කැත වැඩ මේ මොනවද මේ ප්‍රජනන ක්‍රියාවලියට බාධා කරනවා කියන්නේ ඇත්තටම ඕවලියන්නේ ඇත්තට මොකද්ද මේ අහන්න ප්‍රජනනය කියන්නේම තවත් ඒ වගේම ජීවීන් හදන්න ඕන ඒ වගේම ජීවීන් හැදෙන්න නම් අලුතෙන් ප්‍රෝටීන් හදන්න ඕනේ නැද්ද ඕන DNA හැදෙන්න ඕනේ නැද්ද අන්න ඒ අණු සංශ්ලේෂණයට බාධා කරනවා දැන් එක තැනකට ශුද්‍ර ජීවියෙක් ආවොත් ඒ එන තැන විතරයි ඉදිමෙන්නේ නේද මුළු ඇඟම ඉදිමෙන්න ඕනද නෑ එතන එක තැනක් ඉදිමෙන හින්දා තමයි අපි කියන්නේ මොන ඉදිමීමද ස්ථානීය ඉදීම ලෝකලයිස්ඩ් එඩීමා කියලා කියනවා එඩීමා කියලා කියන්නේ ඉදිමෙනවා කියන එකනේ ලෝකලයිස්ඩ් එක ඒරියා එකක් අගන්න මේ වැදගතයක් එතකොට එක තැනක රතු වෙන්නේ එතෙන්ට ආවොත් හොඳයි ළමයි මෙහෙම හිතන්න ඇඟට එන ශුද්‍ර ජීවීන් ප්‍රජනනයේ යෙදිලා ගුඩ හැදිලා මුළු ඇඟ පුරාම ගියොත් මේ කියන ප්‍රදාහක ප්‍රතිචාරය එක තැනකද ඇති වෙන්නේ මුළු ඇඟ පුරාමද මුළු ඇඟ පුරාම ඇති වෙනවා කියන එක මට පහදලා දෙන්න මුළු ඇඟ පුරාම රත්තු වෙයිද ඇයි රතු උනේ අතන විතරක් එතෙන්ට විතරක් රුධිරය ආපු නිසා මුළු ඇඟම රතු වෙන්න ඉතින් එහෙනම් ඉතින් ඇඟට වෙන ඇඟකින් රුධිරය එන්න ඕන ඇඟේ තියෙන රුධිරයනේ ඇඟේ තියෙන්නේ එතකොට මුළු ඇඟ පුරාම මේ ශුද්‍ර ජීවීන් ගියා කියලා රතු වෙයිද ජම්බු ගෙඩිය වගේ එහෙම වෙන්නේ නැහැ රතු වීම පැත්තකින් තියමු ඊළඟට ඇඟ පුරාම ගියා කියලා මුළු ඇඟම ඉදිමෙන්න පුළුවන්ද එහෙම ඇයි ඉතින් ඇඟේ තියෙන පටක තරලේ ඇඟේනේ තියෙන්නේ දැන් එක තැනකට විතරක් වැඩිපුර ඇදෙන එක වෙනම දෙයක් මුළු ඇඟක් ඉදිමෙන්න එළියේ ඉන්න මිනිහා පටක තරල දෙන්න ඉපේ තේරුණාද ඒ නිසා ඉදිමීම වෙන්නේ නෑ ඒකත් සුළු වශයෙන් පොඩ්ඩක් වෙනව වෙන්න පුළුවන් නමුත් ගොඩක් වෙන්නේ හැබැයි මට කියන්න මුළු ඇඟේම ශුද්‍ර ජීවීන් ගිහින් සටනයක් ඇවිලෙන්නේ නැද්ද සටන ඇවිලෙනවා කවුරු අතරද ප්‍රතිශක්ති පද්ධතියයි ශුද්‍ර ජීවීනුයි පරිවෘත්තීය වේගය වැඩි වෙනවද නැද්ද රත් වෙනවද නැද්ද රත් වෙනවා ඊළඟ දැන් මේ අස්සේ අපේ පටකවලට හානි වෙන්නේ නැද්ද හානි වෙනකොට මොකද දැනෙන්නේ වේදනාවක් දැනෙනවා එහෙනම් මට කියන්න හයියෙන් මුළු දේහය පුරාම ශුද්‍ර ජීවීන් යන්න ගත්තොත් ඒකෙදි එන ප්‍රදාහක ප්‍රතිචාරයේ ප්‍රධාන ලක්ෂණ දෙක රත් වීමයි වේදනාව දැනීමයි ඒකට තමයි උණ කියලා කියන්නේ තේරුණාද ඒකට තමයි හයියෙන් කියන්නේ මොකද අපි කියන්නේ උණ ෆීවර් ඒ කියන්නේ උණ කියන්නේ ලෙඩක්ද නැත්නම් ලෙඩක ලක්ෂණයක්ද ලෙඩක ලක්ෂණ ක්ලිනිකල් සයින් එකක් ඒක රෝග ලක්ෂණයක් මොකක් හරි ඇඟේ තියෙන ලෙඩක එළියට පේන ලක්ෂණයක් තේරුණාද ඔය ටික දැනගත්තාම ඇති ඊළඟට දැන් අපි හිතමු ලෝකලයිස්ඩ් ඉන්ෆ්ලමේෂන් එකක් අපි කියනවා ස්ථානීයව ඇති වෙන ප්‍රදාහයක් අර විදිහට ඇඟ පුරාම ගියොත් උණට අපි මොකද කියන්නේ සංස්ථානික ප්‍රදාහය කොහොමද හයියෙන් කියන්නේ සංස්ථානික ඇඟ පුරාම ගිහින් ලෝකලයිස්ඩ් මේ ඉන්ෆ්ලමේෂන් එකදී එක තැනක ඇති වෙනකොට එතනදී අර සටන් වදින ශුද්‍ර ජීවීන් මැරෙන අය මැරෙන්නේ ශුද්‍ර ජීවීන් විතරද අපේ සෛලත් මැරෙනවද ඒ මැරෙන අය අපේ සුදුරුදනානු ශුද්‍ර ජීවීන් අපේ පටක මැරෙන කට්ටිය එකට එකතු වෙනවා ඒ අයගේ මෘත දේහ එකට එකතු වෙනවා ඒවට තමයි කියන්නේ මොනවද සැරව හයියෙන් කියන වචනේ
සැරව කියන්නේ ඒක. එහෙනම් සැරව කියන්නේ සැරව ඇතුලේ තියෙන සොලියුෂන් එකක්. විසඳුමක් නෙමෙයි සොලියුෂන් කියන්නේ මේ ද්‍රාවණයක්. මොනවද ඒකේ තියෙන සොලියුට්ස් ටික කියන්න බලන්න. මොනවද දී වෙලා තියෙන්නේ? කැකෑරි තියෙනවා. මියගිය ශුද්‍ර ජීවීන්. ඊළඟට මියගිය සුදුරු දනානු. ඊළඟට අපේ මියගිය පටක ඔක්කොම මියගිය. මැරිච්ච අය. අමු සොහන. සැරව. මේ ඉංග්‍රීසි මොකද සැරවට කියන්නේ? පස්. අපි සිංහලෙන් නේ සර් ඒක කියන්නේ. ඒක හරි. පස්. අපි සර් මේක කියන්නේ පුස් කියලා. ඩොක්ටර්ස්ලා කියනවා මේ තුවාලේ මේ පස් තියෙනවා මේක කියලා. එතකොට පිස්සුද මේ පිරිසුදු කරලා ගෙනාවේ කියන්නේ. තේරුම් ගන්න ඕන සරව කියන්නේ. අපි පුස්. රයිට් එන ඕන තේරුම් ගන්න සරව. සරව ඇති වෙන්නේ එහෙමයි. උණ ඇති වෙන්නේ අර විදියට. ලේමුනේ. අපි ලියවද ඉදිමීම? ඔව්. ඉදිමීම ඉවරද අර හටගන්නේ. හරි. හතර වේදනාව. හිතේ නෙමේ තන. වේදනාව. හිතේ වේදනාව. යටට ලියන්න නියුරෝන හානිවීම හා නියුරෝන හානිවීම නිසා හා නියුරෝන හානිවීම නිසා හා නියුරෝන හානිවීම නිසා හා ශුද්‍ර ජීවීන්ගේ විෂද්‍රව්‍ය නිසා අපේ නියුරෝනත් හානි වෙලා උන් විෂත් හදලා ශුද්‍ර ජීවීන්ගේ විෂද්‍රව්‍ය නිසා මොදනාවද වේදනාව බොහොම හොඳයි. වේදනාව හටගනී